ඊළඟට නිවාස පැත්ත ගත්තොත් අපි ගිය අවුරුද්දේ නිවාස සංවර්ධන අධිකාරියෙක් ලක්ෂ 10ක් දීලා හදන නිවාස ප්‍රොජෙක්ට් එක යටතේ ගෙවල් 150ක් ඇදුවා. හදලා අවසන් කරා. දැන් මේ අවුරුද්දේ තව ගෙවල් 226ක් හදනවා. මේ ප්‍රොජෙක්ට් එකෙන් විතරක්. ඒකට ගෙවල් 376ක් ලක්ෂ 10 බැගින් දීලා හදන අවුරුද්දකට. කලින් කොහොමද උනේ? උදාහරණ මේ ඉන්දියන් ආධාර ව්‍යාපෘති යටතේ මේ බෙලියට තියෙන ගම්මාන 4ක්. ওই ගම්මාන 4 ගෙවල් 150කට අධික ප්‍රමාණයකට මුල් කරලා තියෙනවා. වැඩ අවසන් කරලා තියෙන ගෙවල් 5යි. නාමල්පුර කියලා ගමක් තියෙනවා. ගෙවල් 51ක් හදලා 4කයි වැඩ අවසන් කරලා තියෙන්නේ. සයන්නෙන් නම් දාගෙන පුදු ගම්මාන තියෙනවා. එක ගම්මානයක ඇරෙන්න අනිත් සියලු ගම්මානවල නිවාස 1යි 2යි හදලා තියෙන්නේ. ගෙවල් 16ක් හදපු ගම්මානයක් තියෙනවා. ලුණු ගම්මේ එච්චරයි සම්පූර්ණ අවසන් කරලා තියෙන්නේ. ඉතින් ඒ විදිහට තමයි ඒගොල්ලෝ වැඩ කරේ. අපි මේ අවුරුද්දේ ගෙවල් 1000කට වැඩි ප්‍රමාණයකට මේ දිස්ත්‍රික්කේ එක්ක අලුතින් හදන්න එහෙම නැත්නම් හදපුගේ වැඩි දියුණු කරගන්න මුදල් වෙන් කරලා තියෙනවා. ඒක ඔය විදිහට අපි හැම ශ්‍රේෂ්ඨයක්ම විශාල පරිවර්තනයකට ලක් කරමින් තමයි ඉන්නේ. ඒ හින්දා අපි හිතනවා අපිව පත් කරන්න තිබුණු උනන්දුවෙන්ම මේ අම්මලා තාත්තලා සහෝදර සහෝදරියන් මේ සංවර්ධන වැඩසටහනේදී අපිත් එක්ක එකතු වෙලා ඉඳී කියලා. අපි මේ අතරතුර කාලය ඇතුළත ඔබ දන්නවා දීප්‍රා විශාල කුණාටුවකට මුහුණ දුන්නා. ඊළඟට තවමත් විසඳුම් නැති මැද පෙරදිග විශාල අර්බුදයක් තියෙනවා. මේ අර්බුද සියල්ල එක තමයි අපි මේ සංවර්ධන වැඩ කටයුතු ආරම්භ කරන්නේ. අපි ගිය අවුරුද්දේ මාස 6ක් 8ක් වගේ කාලයක් ඇතුළත යෝජිත ව්‍යාපෘති වලින් 90%කට වඩා වැඩි ප්‍රමාණයක් අවසන් කරා. දැන් අපිට මේ අවුරුද්දම තියෙනවා බලාපොරොත්තු වෙනවා මේ අර්බුද තත්ත්වය හැම වෙව්වත් මේ අවුරුද්දේ කරපු සියලුම ව්‍යාපෘති වැඩ අවසන් කරගන්න. ඉතින් අපි ආණ්ඩුව විදිහට එහෙම ගමනක් යද්දී ඔබ දන්නවා විපක්ෂ විදිහට මේ නැවතිලා තිබිච්ච රට ලෝකෙ ඉහළට ගොඩනගන්න හදන ආණ්ඩුව පෙරලා ගන්න උත්සාහයක් කරනවා. ඒකින් තමයි ඒගොල්ලෝගේ ප්‍රකාශයන්ගෙන් පවා ඒවා පිළිබිඹු වෙන්නේ. නේ ඔබ දන්නවා අලුත් ජනාධිපතිවරු අලුත් අගමැතිවරු මාසෙන් මාස සතියෙන් සතිය බිහි වෙනවා. දැන් නාමල් රාජපක්ෂ මහත්තයා ගම්මාන වලට ගිහිල්ලා මේ පොඩි මීටින් තියන පටන් ගන්නවා. මම දැක්ක ඊයේ ජෝන්ස්ටන් ප්‍රනාන්දු මහත්තයා කියලා තියෙනවා හිරගෙදරත් ඉල්ලන්නේ නාමල් කියලා. එමුකෝ හිරගෙදර ඉන්නේ වැරදිකාරයෝ. හොරු මංකොලකාරයෝ මිනිමරු මත්‍රාජාවන්කාරයෝ. ජෝන්ස්ටන් ප්‍රනාන්දු නොකිය කියන්නේ නැහැ. එයාත් හිරේ ඉඳලා ආවේ. ඒ වගේ ජාවාරම්කාරයෝ වැඩිපුර ඉන්නේ පොහොට්ටුවේ කියලා. ඒකනේ හිරගෙදර නාමල් ඉල්ලන්නේ. ඔබේ හරි ප්‍රජාවකින් වැඩිපුර ඉන්නේ පොහොට්ටුවේ නම් ඉල්ලනවා නාමල්. ඉතින් ඇත්ත. දැන් ජෝන්ස්ටන් ප්‍රනාන්දු ඇවිල්ලා කියනවා හිරේ ඉඳලා හිරගෙදර ඉල්ලන්නේ නාමල්. නඩුවකුත් අහන්න නියමිතයි. ක්‍රිස් ගණදුණු බිලියන 70ක් පුරාකාර. ඉතින් ඉල්ලනවා ඇති. අනිත් පැත්තේ උදාහරණ රනිල් වික්‍රමසිංහ මහත්තයා බලාගෙන ඉන්නවා කට්ටියම එකතු වෙලා එයාට ජනාධිපතිකම කලින් වගේ දෙයි කියලා. දැන් අවුරුදු 78ක් 80ක් විතර වෙන කෙනෙක්. පහුගිය දවස්වල මාධ්‍යවල යායාගේ නඩුවේදී හෘද වස්තුවේ දමනි 4න් 3ක් අවහිරයි කියලා. දැන් මම වෛද්‍යවරයෙක් වශයෙන් දන්නවා 4න් 3ක් නෙවෙයි 4න් එකක් අවහිරන. අපි රෝහලේදී බහින්න දෙන්න ඇතින්. බැස්සොත් කියනවා නැගපන් අතට. මොකද මේ පිස්සෝ කියන්නේ. නේ? වදිරපේ වතුර කියනවා. ඔබ දකින්න ඇති 65 දී ඔපරේෂන් එක කරා නම් රිපෙයාර් එක කරනවා 75 දී. ඒ කියන්නේ 77 දී කරපු හින්දා 97 වෙනකන් රට සුරක්ෂිතයි කියනවා. වදිරපේ වතුර හිතනවත් දන්නේ නැහැ. අර ස්කූටියක් වගේ කිලෝමීටර් 2500 රිපෙයාර් එකක් වගේ මේක එනවා කියන්නේ. එහෙම නැහැ. නේ? දැන් බලේ දුන්නත් අවුරුදු 82ක් විතර යනකම්. නේ? heart attack එකක් තියෙනවලු, දෙඩවල් ගොඩක් තියෙනවලු. මම හිතන්නේ සබුද්ධික කිසිවෙක් එවැනි පුද්ගලයෙකුට බලයක් දෙයි කියලා.